ලංකාවේ අපේ ප්‍රධාන ආහාරය තමයි බත්. ඒ තුන්වෙනිටම බත් කන හුඟක් අය දන්නේ නැහැ මේ හාල් වහල් ළඟට එන්න මිනිස්සු කොච්චර දුවක් විඳිනවද කියලා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න එක ගෙනන්නේ අපේ ගොඩවතු වලට වතුර ගන්න අපි කොච්චර කට්ටක් කරනවද කියලා. මෙහෙන් කැපුවා. හරියට දැම්මා 2500යි. 2500 කට හාල් දෙන්නේ නැහැ. මෙන්න මෙතනින් හරස් කරලා එහෙම වටෙන් අරන් තමයි අර හෙට්ට යන්නේ. මේ යාල හරස් කරලා මෙන්න මේ කාණුව දිගේ අරන් ගියාම තමයි අතන මැද අමුණට වතුර පාර වැටෙන්නේ. මේ බටේ දිගේ ගිහිල්ලා මෙතනට එනවා. මෙතනින් එහා පැත්තේ තව අමුණකට වැටෙනවා. එතනට මේකේ වතුර එන්නේ මේ දැන් අපිට බොන්න වැවේ වතුර ෆිල්ටර් කරනවානේ. අන්න ඒකේ. හෙලෝ අපි දැන් මේ යන්නේ මේ අමුණට. හරිද? ඒ කියන්නේ අපි මේ ගොඩවතු වලට වතුර ගන්න විදිහ පෙන්වන්න තමයි අද එකයි යන්නේ. මේ තාත්තලා අමුනේ මායිරාස එතන ඉඳලා දැන් ආවා වතුර ගෙනියන්න. රහ යනවා ඉස්සරහින්. තේරෙනවනේ ඉතින් මෙන්න මේවට වතුර ගන්න විදිහ පෙන්වන්න තමයි යන්නේ. මුගක් කට්ටිය බත් කෑවට දන්නෙත් නෑ කොහොමද මේවා එන්නේ කියලා. බලමු. මේ පේනවනේ මේ පාර වැඩක් නෑ සවුත්තුයි වතුර ටික හරියට දාගන්න බැරි වුණා. පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඒකෙන් අමුණු ගන්න පරක් වුණා. පේනවනේ මේ වල හැටි. ගොයන් වල පොඩි. යන් තාම මේ අපේ වත්තෙන් පැනලා රේට් පාරෙන් පැනලා යන්න ඕනේ සෑහෙන්න. තවද මතක් වෙද්දී එකෙන් ගියොත් ඇයි? ආම්ම මෙතන නේ වැටුනේ. දෙපා. මෙතනින් පැනලා යන්න ඕනේ. අයියෝ හෙරින් මෙහෙන් එන්නේ. මෙන්න මේ වලට වතුර ගෙනල්ලා තමයි අපි දාගන්නේ. මේකට වතුර ගෙන්න හෙන දුකක් විඳින්න ඕනේ. මේ සාමාන්‍ය අමුණු 3ක් ගහලා වතුර ගිහින්නේ මේ. හරිද? දැන් ඔය යන්නේ මැදේකට. ඊට පස්සේ පළවෙනි එක පෙන්නන්න. ඊට පස්සේ ළඟම අවසාන එක පෙන්නන්න. ඔය වටේ නෙවෙයිකට මේක වැඩ කරනවා යන්නේ කිව්වේ. අද ඒක වීඩියෝ කරන්න දුන්නා. මේ නළුව අපි ඉන්න ලොකු කැලයකින් නෙමෙයි. මෝඩයාගේ වීඩියෝ කරන්න කිව්වා මූ ගස් කොලන් වීඩියෝ කරනවා. පාරින් ඕක තියලා. ලස් මෙන්න අපි වතුර ගෙනියන ඇල. මෙන්න අපේ නළුව. යපන් අර හෙන්නම් අර හෙට්ටම් වතුර අරන් යන්න ඕනේ. අපි මේ හදන්න මාර දුකක් තමයි විඳින්නේ. හැබැයි මන්නම් ආවේ අද. මෙහෙන් කැපුවා. හරියට දැම්මා 2500යි. 2500 කට හාල් දෙන්නේ නැහැ බං. රසාව වැඩට දාලා රිස්ට් එකක් ගත්තා පොඩි. කට්ටිය වැඩ. මේ පැත්තෙන් මේක උකුරනවා. උඹ නළුවෙක් නේද? මෙන්න මෙතනින් හරස් කරලා එහෙම වටෙන් අරන් තමයි අර හෙට්ට යන්නේ. මං ආයෙ මැද පෙන්නන්නම් බට වගේක් දාලා දෙනවා. මෙච්චර කෙටයි. මේ අපි තාත්තා මේ ඉන්න වේබ් බාප්පා මැද යමුනේ වැඩ ටික ඉවරයි. මේ දැන් යනවා ඉස්සෙල්ලා මං කිව්වේ පළවෙනි යමුන පෙන්නන්නම් කියලා. එතනට මේ එතන මොකද තත්ත්වය බලන්න. එතන අමුණක් වරනා ඒක එතන පොඩි සීන් එකක් තියෙන්නේ. මේ එතනට එතන මම පෙන්නන්න මොකද වෙන්නේ කියලා. යාළුවනේ අපි පොට් එකට ආවා. මෙන්න මෙතන මේක මේ වතුර හරනම් මෙහෙට යන්න ඕනේ. මේ ඒ ඇල ඇරලා නැහැ. ඇරලා නැති හින්දා ඔය චුට්ටක් ඉන්නේ නැත්තම් අම්මා අර බට දෙකෙන් උතුරන්න එනවා.
මේ තියෙන්නේ මෙන්න මේ යාල හරස් කරලා මෙන්න මේ කාණුව දිගේ අරන් ගියාම තමයි අතන මැද අමුණට වතුර පාර වැටෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික මැද අමුණ ගාවට ගිහින් පෙන්නන්න. මේක මේ වතුර චුට්ටක් යනවා. මේ ටිකත් හදන්න කිව්වා අපේ පියා. ඉන්න මේක හදන්න වෙනවා අපිට. මේක ඉස්සර එන මේක රැයට එන ලස්සනයි බා. මෙතන මෙන්න මෙහෙන් මේ පට්ට කණාවැදුරු සෙට් එකක් මේ පේනවා රැයට. දවල්ට නේ. දැන් අපි ඉන්නේ අර මැද ඇමුණෙන් පස්සේ බට තියෙන තැනට. මේ යන්නේ. එනවාද වතුර? මේ තියෙන්නේ. මෙන්න මෙතන. බටෙන් බා දාලා තියෙන අඟල් එකමාරි බට මේ බටයක් 6000 ගාණක් බා මේ තියෙන්නේ මේකෙන් ඔහොම මෙහා පැත්තට දාලා එහා පැත්තේ තව වුණක් තියෙනවා ඒකත් ගිහින් පෙන්නන්න අම්මෝ මාන්සි යද සෑහෙන්න ඉතින් මෙතනත් පොට්ට ටිකක් ගහලා තියෙන්නේ ඕ පීය ගත්තා මේ බටේ දිගේ ගිහිල්ලා මෙතනට එනවා මෙතනින් එහා පැත්තේ තව වුණකට වටනවා එතනට යන් හිත ඒක පෙන්නන්න සෑහෙන දුවක් පිඳිනවා. ඔන්න ඔය වතුරෙන් තමයි ඉතින් අපි කුඹුරු ටික කරගන්නේ. මෙන්න මෙතනින් තමයි අවසාන අමුණට යන්නේ. මෙතනින් ගිහින් තමයි අතන වලට එන්නේ. අපි ගෙද්දින්ම මේනේ වතුර පාර කානුවේ. කියමුණට යන්න ඕනේ තව ආරෙට. දෙකේම වතුර නෝ. චුට්ටයි එන්නේ බං ඒකේ. තව යන්න ඕනේ සිල්ටන් මාමා යමුනට සෑහෙන දුරට යන්න. වෙනදා මේකෙන් වතුර එනවා දැන් එන්නේ නැහැ උඩ හමුණු ගාලා හින්දා වතුර කඳුලක්වත් මේකෙන් එන්නේ නැහැ. මේකේ වතුර එන්නේ මේ දැන් අපිට බොන්න වැවේ වතුර ෆිල්ටර් කරනවානේ. අන්න ඒකේ ඒ ෆිල්ටර් කරලා ක්ලෝරින් වතුර මේකේ එවනවා. මේ ටැංකි වගේක් පුරවලා ඒ ටික තමයි එහෙන් එන්නේ. ඊපස්සේ මේ තියෙන මෙන්න මෙහෙ තමයි තියෙන්නේ අපි අවසානට අරහින් ගෙන වතුර පාර ගන්නවා මොන මේ තියෙන්නේ මෙන්න මේක මෙන්න මෙතන කෙලින්ම අරහින් පළවෙනි මං ඉස්සෙල්ලාම පෙන්නුවා මුණෙන් මැද අමුණට ගෙනල්ලා මැද අමුණෙන් බට දෙක හරහා ගෙනල්ලා මෙන්න මෙතනින් ඔය යන්නේ මේ පැත්තේ කාණුව ඒ කාණුව දිගේ ගෙනල්ලා මෙතන අමුණට ගහනවා ඊට පස්සේ මෙතන අමුණෙන් ඔහොම මේ කාණුව දිගේ ගිහිල්ලා මං අර මුලින්ම ඉස්සෙල්ලාම අපි එද්දි පෙන්නුවේම අන්න එතනට වැටෙනවා ඊට පස්සේ එතනින් තමයි අපි වතුර ටික ගන්න දැන් කොහෙතනත් පෙන්නන්න අර මම පෙන්නුවා අමුණට ඇවිල්ලා කාණුව දිගේ මෙතනින් මෙහෙට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන වලට බිරිලා මෙන්න මේ වලෙන් තමයි අපි ගන්න. මේ යන්නේ මෙතන මෙහෙ එතන එක පෝල්ලයක් යනවා ඉතුරු ඒවා පල්ලෙහාට. මේ දින මං ඉස්සෙල්ලා අර පැත්තෙන් පෙන්නු වල ඒකෙන් මෙන්න මෙහෙම තව පොඩි කාණුවක් එනවා. ඉතින් මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් යනවා කුඹුරට. ඉතින් ඔන්න ඔය වතුර ටික ගේන්න තමයි පට්ට දුවක් විඳින්නේ. ඔන්න ඔය ටික තමයි අද vlog එකෙන් සිද්ධ වුනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකක පරිස්සමෙන් ඉන්න බොයිස්.